විද්‍යාවෙන් කියනවනේ මේ අපි ජීවත් වෙන සිමියුලේෂන් එක කියලා. එහෙමනම් මේ සිමියුලේෂන් එක තියෙනවනේ. මේ සිමියුලේෂන් එක වෙනස් කරන්න තමයි රාවණා කෙනෙක් එන්නේ. එතකොට මේ සිමියුලේෂන් එක මේ වෙද්දී විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. දැන් ලෝක විනාශය කියලා එකයි මේ 2012න් පස්සේ අතහැරලා දැන් මේක. මායාවරුන්ගේ දින දර්ශනයේ කැලෙන්ඩරේ මේ 2012 මායාවරුන්ගේ දින දර්ශනයේ 2012න් ඉවරයි. කියන්නේ ඒගොල්ලෝ දන්නවා දැන් අඳුරෙන් වැඩගත්ත කාලේ ඉවර දැන් ආලෝකයට මේ සිමියුලේෂන් එකම ගමන් කරනවා. ඒ සිමියුලේෂන් එකක් තුල තමයි මිනිස්සුන්ට පුළුවන්නේ අර ප්‍රඥාවන්ත විදියට හිතන්න. දැන් මේ අන්ධ වෙලානේ තියෙන මිනිස්සු. දැන් මේ වෙනම පාරකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපායේ දොරකොඩමින් ඉන්නේ මිනිස්සු. ගොඩක් අය අපායටත් වැටලානේ ඉන්න ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. දැන් මේ සමාජය තුලම ඉන්නවනේ. දැන් එතකොට අපේ රටට ලොකු විපතක් වුණානේ පහුගිය කාලේ කොවිඩ් වසංගතයක් ඇවිල්ලා. ඊට පස්සේ මිනිස්සු කණ්ඩ නැති වෙලා තෙල් නැති වෙලා ඊට පස්සේ ලෝකෙම මේ ලොකු බලපෑමක් වුණා නේ. හැබැයි ලංකාවටත් ලොකුට දැනුණානේ. ඊට පස්සේ පාලකයා පවා ඉන්න පාලකයා පවා එළවන තත්ත්වයටපත් වුණා. ඉතින් ඒ වෙලාවට පාලකයාට මුකුත් කරගන්න විදියක් නැහැ. මොකද පාලකයාටත් මුකුත්ම කරන්න බෑ. ඒ තිබුණ තත්ත්වෙත් එක හිර කළා තිබුණ තැන ඒ පාලකයාගේ තියෙන මෙවයිකට ඒ නායකයාටත් ඒක මේ එයාගේ පිනහා කර්ම ශක්තිය අනුව ඒ නායකයාටත් ඒක අල්ලගෙන ඉන්න බැරි වුණා. එතකොට මේ ලෝකේ මේ ලංකාව කියන්නේ හෙළ දීපය. මේක තමයි ජම්බුද්දීපය. එතකොට මේ දීපය මිනිස්සු දුකින් ඕනට වඩා වැළපෙනවනම් එතනදී මේ මිනිස්සුන්ට පුළුවන් මේ මිනිස්සුගේ දුක මේ විශ්වයට කිව්ව ගමන් මේ විශ්වය අර නායකයන්ට පාර හදනවා. ඒ නායකයා යන්නේ එතනදී. එතකොට තමයි මේ විශ්වයටම යන්නේ මේ සක්වලටම යනවායි. මේ සක්වල ටයිම් ලයින් එකේ මේ නායකයාගේ මේ ටයිම් ලයින් එක තියෙනවා මේකේ. ඒ නායකයාගේ ටයිම් ලයින් එක හරහා තමයි ඒ කාලේ වලට එන්නේ. එතකොට 2031 පස්සේ දැන් මේ විද්‍යාවට මුකුත්ම කරගන්න බැරි වෙන ඔය ඇතුළත මේ වෙන්න තියෙන ඔක්කොම ටික වෙලා ඉවරයි. එතකොට ඒ විද්‍ය ලොකුම මේකක් එනවා ලෝකේ. ඒක මම කොහොමත් අද කියන්නේ මේ 2025 මාර්තු අද 13නේ. 13 අද පොයේ දවසේ. පොයේ දවසේ තමයි මම මේ කියන්නේ. එතකොට මේක මිනිස්සු තේරුම් ගන්නවා. මේ විශ්වයේ තියෙන ශක්තියක්. මේ ශක්තිය මේ ශක්තියට එකතු වෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට. ඒ තමයි තමා තුළ තියෙන තමන්ගේ කෙලෙස් නැසලා. කෙලෙස් කියන්නේ තමන්ගේ ඇතුලේ ඉන්න ආසාවල්. එතකොට අපි පිනවන්න කැමති අය සමහරක් වෙලාවට ස්පර්ශයෙන් මේ හැමදේම තියෙන දේවල් අපි ඒක අවබෝධයෙන් දකින්න ඕනේ. අවබෝධයෙන් දකින්න තැනදී තමයි අපිට මේකට එකතු වෙන්න පුළුවන්. මේ ශක්තියන් හරහා ගමන් කරන්න පුළුවන්. ඒකයි දැන් ගොඩාක් මිනිස්සු මම අහලා තිනවා ඒ කාලේ තරණය කරා කියලා. ඉතින් කාලේ තරණය කරන රාවණ රජුරෝ කාලේ හරහා ගමන් කරා. උන්වහන්සේක දන්නවා කාලේ එතුමා දන්නවා ඒක කාලේ හරහා ගමන් කරන්න පුළුවන් කියලා රාවණා. එතකොට අපේ මේ ඉතිහාසයක් වෙනස් කරපෙක අපේ ඉතිහාසයේම හරියයි වෙන සිමියුලේෂන් එකකට මේක නියමන ගමන් මේ ලෝකෙම කැරකුණු ගමන් එතකොට උතුරේ බලයක් නැහැ. එතකොට තියෙන්නේ ඊශාන තමයි බලය එන්නේ මේ විශ්වයටම. ඉතින් එතකොට මේ ලංකාව කියන්නේ අපේ සම්පත් වැඩිකමටම අපි ඒක ලෝකේ ඉස්සරහා අපි අසරණ වෙලා තියෙනවා. සම්පත් වැඩිකමටම මේ වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හරි හොඳපණ තියෙන නායකයෙක් ආපු නැති නිසා අපි මේ වෙද්දි තාම අසරණ වෙලා තියෙනවා. එතකොට ඒක ලෝකෙට ගෙනියන්න පුළුවන් පණිවිඩය ගෙනියන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. අර ජේසුස් වහන්සේ ලෝකෙටම පණිවිඩය ගෙනිච්චේ. අන්න ඒ වගේ උන්වහන්සේට අන්තිමට ඒක කරපු දේෙන් උන්වහන්සේගේ ජීවිතේ පව නැති වෙන්න උනානේ. උන්වහන්සේගේ තිබුණ පෙර කරපු අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ හරි දෙයක් ගෙනියන මිනිස්සෙක්ට මේ ලෝකේ කොහොමත් තැනක් නැහැ. ඒක හොඳට බලන්න. ඇත්තට තැන නැහැ මේ දැනට මේ සමාජයේ. හැබැයි ඇත්තට තැනක් ඉදිරියේදී එනවා. එතකොට බොරුවට කොහොමත් යන්න වෙනවා. ස්තුතියි. නැවත වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.